ඔන්න එහෙනම් අපි යන්නේ දැන් කොහෙද? අබුඩාබිවල අල් සහාමා නගරයේ සිට අපේ මේ ඉන්නේ අපේ ප්‍රසංග මල්ලගේ නිවසේ. දැන් අපි ඉන්නේ මෙන්න මේ වගේ තැනක ඉන්නේ. සීළු පහසුකම් වලින් සපිරි තාමත් මනරම් ගෘහයක තියෙන තා කාමරයක් රයිට් සහ අපගේ නාන කාමරය තියෙනවා. ඊට පස්සේ අපි එහෙනම් යන් දැන් පළ වැල ටිකක් නෙලාගෙන ඉන්න. පළ රයිට් මේ තියෙන අපේ නංගි මෙහි ඉන්න කාලේ හදපු මොනවද මේ කංකුම් සාර ස්වභාවයට හැදුණු කංකුම් තමයි මේ දකින්නේ. ඊට පස්සේ අපිට තියෙනවා තව කෝමාරිකා. ඊළඟට නංගි බොහොම මහන්සියෙන් හදපු කතරගුරුංගා ගහක් තියෙනවා. පබාලට දෙන හොඳ කතරගුරුංගා වර්ගයක් තියෙන එක. ඉතින් හොඳ සාර ස්වභාවයට හැදිලා තියෙන්නේ. අපි එහෙනම් යන් මේ ගාඩන් එකේ ඉදිරි කොටසට. දැන් පේන්නේ කෝමාරිකා මෙහෙත් පවලා තියෙනවා. මේ ඉදිරිපස කලාපේ. ඊළඟට මෙතන තියෙන නිල් කට් රොඩු වැලක් තියෙනවා. ඊට පස්සේ නිවිතිය තියෙනවා. මම දැන් ආවේ මේ නිවිති කඩන්න. තවට හදන්න යන්නේ හොඳ මැල්ලුමක් නිවිති කංකුම් සහ මුරුංගා මිශ්‍ර වෙච්ච මේ තියෙන පැපොල් ගහක්. ඔන්න වැලි කතරේ පැපොලුත් තියෙනවා. වැලි කතරේ මුකුත් හැදෙන්නේ නැහැ මොන තරම් જાති හැදෙනවා. මේ අබ ගසුත් තියෙනවා. අද නම් එළිය රස්නේ මම ගිහලා නම් කතර මුරුංගා කොළ ටිකක් කඩා ඉන්න. අල් සහාමා කලාපේ අද නම් හොඳටම රස්නේ. මම බලමු කියලා කතර මුරුංගා ගහ පෙන්නන්න යන්න. මෙන්න මේ ඔබට පේන අල්ටිමා කාර් එක ඩිරාම් 3000යි. 3000ට විකුණන්න දාලා තියෙනවා. මේ තියෙන මල්ලිගේ වාහනේ Mitsubishi Pajero එකක්. දැන් අපි කොහෙටද? කතරු මුරුංගා ගහ බලන්න. යෝධ කතරු මුරුංගා ගහක් තියෙනවා. හොඳට හැදිලා තියෙන. හොඳ මල්ලිගේ හිතවතෙක් තාම මේ කාමරයකත් ඉන්නේ. මේ තියෙන යෝධ කතරු මුරුංගා ගහ. පේනවනේ සයිස් එක. ගස් දෙකක් තියෙනවා. මල්ලි වල මේකට වතුර හිමක් දාලා යනවා. මේක අර බබාලට කන්න පුළුවන් වර්ගයේ හොඳ එකක්. එනම් පොඩි දළු ටිකක් කඩා ගමු.